සමහරු කියනවා ජීවිතේ වරද්ද ගන්න තමන් විසින්මයි කියලා. නැහැ. ඒක එහෙම වෙන්නේ නැහැ. මගේ ජීවිතේ විනාශ කරා ගිය පුංචි සද්දේ ඉඳන්. එහෙනම් එහෙම වෙන්නේ කොහොමද? මම මේ මගේ සත්‍ය කතාව. මගේ පුතාව කන්න තාත්තා නාගෙන ඉන්න. අනේ තාත්තේ. තාත්තා ඉක්මනට එන්න ඕන. එහෙනම් මං තාත්තෙනකන් කන්නේ. සහිවන්න ඒකද ඈ මොකද අහස පොළොව ගැටෙන්න කල්පනා කරන්නේ? නෑ මේ සුදුන මීට පස්සේ වැල්ලට එන්න ඕනේ නෑ. කරදිය වල වටේ තනියම රවුමක් ගන්න මට විදෙට් එනක මහලු කජ්ජක් නෙවෙයි. තාත්තේ මා වඩා ගන්නද? මං ආසම දේ තමයි තාත්තා මොහොත ගිහින් එද්දි මට අරගෙන කඩ චෝරු කන එක. ඒවා මට කවනවා නම් ඊටත් වඩා ආසයි. තාත්තා මට ගොඩක් ආදරේ. වැල්ලේ මිනිස්සු හරි හොඳයි. තාත්තටත් හරිම ආදරේ. ඒත් අම්මා ආශ්‍රය කරපු අය නම් එච්චර හොඳ නෑ. ඈ බා ඔබ බීලා නේද? ද කී පාරක් කියලා තියෙනද ජරා බොන්න එපා කියලා. අඩුම තරමේ කිරිසප්පයකටත් හිටපන්. මගේ පුතා තාම නිදි නැද්ද? නෑ. යම් පුතේ මන් නිදි කරන්න. සුද්ධි කොහෙද බෙදුවන්නේ? මොනවද ඔක තියෙන්නේ?
යන්න ගෙදර. ඔබ මේ කිසපත් මේ වැඩට හවු කරගත්තද? ඔබට මොලේ නරක කළාද ගෑණි? ඔබ නාත්ත පකල ඔබට කිසයක් කිව්වද? මම මොනවා කරත් උඹට අඩුවක් කරාද? යකෝ අර දඩබැටේ රුබේ වැඩවලට හවු කරගන්න එපා. ආයේ මං කියන්නේ මරණ දාන ඔච්චරයි. එදා මගේ ජීවිතේ මහා මෝසල දවසක්. මගේ තාත්තා මුහුදගේ බෝට්ටුව පෙරලිලා. තාත්තා එක්ක ගිය මාමත් ආයේ කවදාවත් මාවේ නැහැ. කන්න දෙයක් නැත්නම් මේ තියනවා නම් දෙයක් බලලා කාපන් නැත්තම් නිදාගනි. අද ඉඳලා ඉස්කෝලේ යන්න ඕනේ. ඉස්කෝලේ ගියා කියලා මොනවද වෙන්නද? Mame baitan depa, mame bila kira kira. Mang ada zawal tu betul. Mang betul lagi. Bekiri betul. Mang lagi daru pura sama. Ano ni? Okay bang. Ada zawal perlu media macam itu awal. Bada mangki ni. Bada yang itu bada ni bapa. Mata ni bapa. තාත්තේ අම්මා කිව්වද මාළු හොදයි කියලා. ආයෙත් අරගෙන එන්න කිව්වා. ඔය යනවද? ඔව් අද වැඩි ඉවරයි. රමේෂ් අයියා
මෙයා සල්ලිකාර පවුලක් කොල්ලෙක්. මගේ පස්සෙන්. අනේ මන්දා. මට තේරෙන්නේ අනේ මන්ද ආයිති Hey, Sudunona, නැගිටිනවා කොයි? බර නිදිමතයි ඔය. බාපේ පලයන් දැන් අර දැල්කොට දාලත් ඇති. අනේ අයියේ මම කොහොම හරි මේ අපයෙන් එක්ක යන්න අපේ අම්මලාට සල්ලි දෙන්න මට ඒක සල්ලි නෑ. මට ජොබ් එකකුත් නෑ. අනිවාට වයසකුත් නෑ. අනේ අයියේ මොනවම හරි කරන්න හරි. මම මොකක් හරි කරන්න. දැන් ඔය අඩන්න නැතුව ඉන්නකෝ. ඒ ළමයා තමුන් දන්නවද මම කවුද කියලා? තමුන් නිසා මගේ දරුවා විනාශ වෙලා තියෙනවා. මේක නවත්තන්න ඕන මෙතනින්. මේක නවත්තනවද නැද්ද? මේක නවත්තන්න ඕනේ. අම්මා කෙනෙක් වේදනාව දන්නේ නැද්ද? හා? අහලා බලනවා. මෙහෙම කරන්න එපා. ගහන්න ඕනේ මම ගහන්න ගෑනු ළමයෙකුට. ඒක මතක තියාගන්නවා. ආදෙනවා හැදිලා මමන්ට ගැලපෙන්නේ ඇඟලින් අරගන්න දැස් වෙනවා. රමේෂ් අයියා මං වෙනුවෙන් වැරදි තීරණයක් කරන් තිබුණා. මාව මේ අපායෙන් බේරගන්න හොරකමකට සම්බන්ධ වෙලා තිබුණා. අනේ අයියේ මට බයයිනේ බය වෙන්න එපා. ඉතින් කරන්න දෙයක් නෑ. හිතන් ගහරුවද රමේෂ් උසාවියට ගේනවා. ඔයා මං කිව්ව දැන්දි මා උදේට හම්බෙන්න. නෑ.
රමේෂ් අයියගේ යාළුවාගේ ප්ලෑන් එක උනේ මගේ අතේ බෝම්බයක් ගෙන්නගෙන උසාවිය බය කරලා උසාවියෙන් පැන ගන්න. ඒකත් අසාර්ථක වුණා. එකෙක්වත් ලං වෙන්න එපා. මේක බෝම්බයක්. සොයිසා එන්න එපා. පොලිසිය සම්මුති ගේ වට කරලා තියෙන්නේ ඔය කෙල්ලනක බෝම්බයක් තියෙනවා කරුණාකරලා මේ දොරට රමේෂ් අයියා එයා අඳුරන ජේල කෙනෙක් අතේ මට ලියුම් කඩ දහියව්වා. මාත් පුළුවන් විදිහට යව්වා. අවුරුද්දක් තිස්සේ ඔයා මේක ඇතුළේ ඉන්න කවුරුත් බලන්නවත් ආවේ නැන්නේ. ඔයා වැරද්දක් කරා. ඔයා වැරද්ද පිළිගන්නවා. ඔයා උසාවියේදී ඔයා වැරදි කර කියලා පිළිගන්න. මම ඔයාලට සුළු දැනුමක් කරන් දෙන්න. මම විශ්වාස කරනවා. තමා වැරදි කරුද? නිවැරදි කරුද? වැරදි කර ස්වාමීන්. තමාගේ නීතිඥතුමියගේ පැහැදිලි කිරීම් වලට අනුව ඒ වගේම මේ ගෞරවනීය උසාවියට ලැබී ඇති සාක්ෂි සාධක පදනම් කරගෙන මේ ගෞරවනීය උසාවිය තීන්දුවකට එළඹෙනවා. උසාවිය මට දුන්නේ ඉතා සාධාරණ තීන්දුවක්. මගේ වයසයි මගේ අතින් නොදැනුවත් වෙච්ච වරදයි නිසා මට අවුරුද්දක සිරදැනුමක් විඳින්න ඕන. රමේෂ් අයියව අවුරුදු 15කට අච්චු කරා. එතනින් පස්සේ මේ කතාව ඉවරයි කියලා ඔයාලා හිතනවද? ඒත් ඒක එහෙම නෙමෙයි. අම්මාවක විතරක් කුරුම වෙච්ච මගේ ජීවිතේට කවදාවත් හොඳක් පහුවෙන්නේ නැහැ. හෙට දවසේ අලුතින් ඉරක් පායනක මං තාමත් ජීවත්